2022 අප්‍රේල් මාස 1 වෙනි කිවි දින හෙවත් සිකුරාදා දවසේ විස්තරය. දවසේ ඉරඋදාව පූර්ව භාග 6:09ට සිදුවෙන අතර ඉර බැස යාම අපර භාග 6:20ට සිදු වෙනවා. දවසට අධිපතිත්වයේ දරන්නේ සිකුරු ග්‍රහතුමිය. දවසේ සුබ වර්ණය වන්නේ රෝස පැහැය හා විචිත්‍ර පැහැය. දවසේ මරු සිටින දිසාව වන්නේ ගිනිකොන දිසාව. සුබ දිසාව වන්නේ උතුරු දිසාව. දවසේ නිවැරදි රාහු කාලය පූර්ව භාග 10:43 සිට 12:15 දක්වාත් රාත්‍රී කාලයේ 10:45 සිට 12:14 දක්වාත් ක්‍රියාත්මක වෙනවා. සියලු සුබ කටයුතු සඳහා පූර්ව භාග 8:09 සිට 9:09 අතර යෙදෙනා වූ සඳු හෝරාව පෙන්වා දෙන්න පුළුවන්. 2022 අප්‍රේල් මාසයේ දෙවැනිදා වන ශනි දින හෙවත් සෙනසුරාදා දවසේ විස්තරය. දවසේ ඉරඋදාව පූර්ව භාග 6:08ට සිදුවෙන අතර ඉර බැස යාම අපර භාග 6:20ට සිදු වෙනවා. දවසට අධිපතිත්වයේ දරන්නේ ශනි ග්‍රහතුමා. දවසේ සුබ වර්ණය වන්නේ නිල් පැහැය. දවසේ මරු සිටින දිසාව වන්නේ නැගෙනහිර දිසාව. සුබ දිසාව වන්නේ උතුරු දිසාව. දවසේ නිවැරදි රාහු කාලය පූර්ව භාග 9:11 සිට 10:43 දක්වාත් රාත්‍රී කාලයේ 9:17 සිට 10:46 දක්වාත් ක්‍රියාත්මක වෙනවා. සියලු සුබ කටයුතු සඳහා පූර්ව භාග 7:08 සිට 8:08 අතර යෙදෙනා වූ ගුරු හෝරාව පෙන්වා දෙන්න පුළුවන්. 2022 අප්‍රේල් මාසයේ 3 වන රිවි දින හෙවත් ඉරිදා දවසේ විස්තරය. දවසේ ඉරඋදාව පූර්ව භාග 6:08ට සිදුවෙන අතර ඉර බැස යාම අපර භාග 6:20ට සිදු වෙනවා. දවසට අධිපතිත්වයේ දරන්නේ රවි ග්‍රහතුමා. දවසේ සුබ වර්ණය වන්නේ රන්වන් පැහැය. දවසේ මරු සිටින දිසාව වන්නේ උතුරු දිසාව. සුබ දිසාව වන්නේ නැගෙනහිර දිසාව. දවසේ නිවැරදි රාහු කාලය අපර භාග 4:48 සිට 6:20 දක්වාත් රාත්‍රී කාලයේ පාන්දර 4:39 සිට 6:08 දක්වාත් ක්‍රියාත්මක වෙනවා. සීල සුබ කටයුතු සඳහා පූර්ව භාග 9:08 සිට 10:08 අතර යෙදෙනා වූ සඳු හෝරාව පෙන්වා දෙන්න පුළුවන්. 2022 අප්‍රේල් මාසයේ 4 වන සඳු දින හෙවත් සඳුදා දවසේ විස්තරය. දවසේ ඉරඋදාව පූර්ව භාග 6:08ට සිදුවෙන අතර ඉර බැස යාම අපර භාග 6:20ට සිදු වෙනවා. දවසට අධිපතිත්වයේ දරන්නේ සඳු ග්‍රහතුමිය. දවසේ සුබ වර්ණය වන්නේ සුදු හා ක්‍රීම් පැහැය. දවසේ මරු සිටින දිසාව වන්නේ වයඹ දිසාව. සුබ දිසාව වන්නේ නැගෙනහිර දිසාව. දවසේ නිවැරදි රාහු කාලය පූර්ව භාග 7:39 සිට 9:11 දක්වාත් රාත්‍රී කාලයේ 7:48 සිට 9:17 දක්වාත් ක්‍රියාත්මක වෙනවා. සියලු සුබ කටයුතු සඳහා පූර්ව භාග 6:08 සිට 7:08 දක්වා යෙදෙනා වූ සඳු හෝරාව පෙන්වා දෙන්න පුළුවන්. 2022 අප්‍රේල් මාසයේ 5 වෙනි කුජ දින හෙවත් අඟහරුවාදා දවසේ විස්තරය. දවසේ ඉරඋදාව පූර්ව භාග 6:07ට සිදුවෙන අතර ඉර බැස යාම අපර භාග 6:20ට සිදු වෙනවා. දවසට අධිපතිත්වයේ දරන්නේ කුජ ග්‍රහතුමා. දවසේ සුබ වර්ණය වන්නේ රතු පැහැය. දවසේ මරු සිටින දිසාව වන්නේ බස්නාහිර දිසාව. සුබ දිසාව වන්නේ දකුණු දිසාව. දවසේ නිවැරදි රාහු කාලය අපර භාග 3:16 සිට 4:48 දක්වාත් රාත්‍රී කාලයේ පාන්දර 3:10 සිට 4:39 දක්වාත් ක්‍රියාත්මක වෙනවා. සියලු සුබ කටයුතු සඳහා පූර්ව භාග 10:07 සිට 11:07 අතර යෙදෙනා වූ සඳු හෝරාව පෙන්වා දෙන්න පුළුවන්. 2022 අප්‍රේල් මාසයේ 6 වෙනි බුධ දින හෙවත් බදාදා දවසේ විස්තරය. දවසේ ඉරඋදාව පූර්ව භාග 6:07ට සිදුවෙන අතර ඉර බැස යාම අපර භාග 6:20ට සිදු වෙනවා. දවසට අධිපතිත්වයේ දරන්නේ බුධ ග්‍රහතුමා. දවසේ සුබ වර්ණය වන්නේ කොළ පැහැය. දවසේ මරු සිටින දිසාව වන්නේ නිරිත දිසාව. සුබ දිසාව වන්නේ නැගෙනහිර දිසාව. දවසේ නිවැරදි රාහු කාලය දවල් කාලයේ 12:13 සිට 1:45 දක්වාත් රාත්‍රී කාලයේ 12:13 සිට 1:41 දක්වාත් ක්‍රියාත්මක වෙනවා. සියලු සුබ කටයුතු සඳහා පූර්ව භාග 7:07 සිට 8:07 දක්වා යෙදෙනා වූ සඳු හෝරාව පෙන්වා දෙන්න පුළුවන්. 2022 අප්‍රේල් මාසයේ 7 වෙනි ගුරු දින හෙවත් බ්‍රහස්පතින්දා දවසේ විස්තරය. දවසේ ඉරඋදාව පූර්ව භාග 6:06ට සිදුවෙන අතර ඉර බැස යාම අපර භාග 6:19ට සිදු වෙනවා. දවසට අධිපතිත්වයේ දරන්නේ ගුරු ග්‍රහතුමා. දවසේ සුබ වර්ණය වන්නේ කහ පැහැය.
දවසේ මරු සිටින දිසාව වන්නේ දකුණු දිසාව. සුබ දිසාව වන්නේ උතුරු දිසාව. දවසේ නිවැරදි රාහු කාලය අපර භාග 1:44 සිට 3:16 දක්වාත් රාත්‍රී කාලයේ පාන්දර 1:40 සිට 3:09 දක්වා ක්‍රියාත්මක වෙනවා. සියලු සුබ කටයුතු සඳහා పూర్ව භාග 11:06 සිට 12:06 අතර යෙදෙනා වූ සඳු හෝරාව පෙන්වා දෙන්න පුළුවන්. පලාපල කතනය, කේන්ද්‍ර සැකසීම, පොරොන්දුම් පරීක්ෂාව, නැකත් සාධනය, වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලු ජ්‍යෝතිෂ්‍ය සේවාවන් ශ්‍රීධර ජ්‍යෝතිෂ සේවාව කොළඹ පාර පිළියන්දල